කොළඹ හෙට්ටිවීදියේ වෙළඳ සැලකින් රුපියල් 10 කෝටි 20 ලක්ෂයක මුදලක් කොල්ලකෑම සම්බන්ධයෙන් සුරාබදු නිලධාරීන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ මත්ද්‍රව්‍ය පවතින බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි පවසමින් පසුගිය ජූනි 5 වෙනිදා ඔවුන් හෙට්ටිවීදියේ රන් භාණ්ඩ නිෂ්පාදනය කරන ස්ථානයක වැටලීමක් කර ඇති බවයි. එම අවස්ථාවේ එහි තිබූ රුපියල් 10 කෝටි 20 ලක්ෂයක මුදලක් සමග සැකකරුවන් 7 දෙනෙකු ඔවුන් සිය භාරයට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ දුම්පැටි තොගයක් ළඟ තබා ගැනීමේ චෝදනා මත ඉන් සැකකරුවන් 4 දෙනෙකු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි. එම අවස්ථාවේ අදාළ ස්ථානයෙන් ලබාගත් රුපියල් කෝටි 5ක මුදලක් සුරාපදු නිලධාරීන් යලි ලබා දී තිබෙනවා. ඉතිරි මුදල් ඔවුන් වංචා කිරීම සම්බන්ධයෙන් අදාළ ආයතනයේ හිමිකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වුණා. ඒ අනුව අදාළ සිද්ධියට සම්බන්ධ සුරාපදු නිලධාරීන් 5 දෙනා අද දහවල් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සඳහන් කළා. අනතුරුව ඔවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් 7 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ දිනට සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකටද ඉදිරිපත් කිරීමට නියමිතයි. සැකකරුවන් අතරට සුරාපදු පරීක්ෂකවරයෙකු සහ සුරාපදු කෝප්‍රල් වරුන් සිව්දෙනෙකු ඇතුළත්. ඔවුන් කොස්කම, හංවැල්ල, දංකොටුව, මිල්ලෑව සහ මඩකලපුවේ පදිංචිකරුවන්.